Hi. කාලේ යන ගමන් ඉන්නේ. හරි ඉතින් මට අවශ්‍යයක්වත් දාලා නැහැ. දැන් ඉස්සෙල්ලාම මම සලූන් එකට යන්න ඕනේ. සලූන් එකට යන්න ඕනේ මගේ පොඩි වැඩක් තියෙනවා. ඒක සලූන් එකේ අක්කිත් එක්ක කතා කරගන්න. ඒක කතා කරලා මට 3:00ට ජිම් එකට යන්න තියෙනවා. එතකොට මට ගිහිල්ලා ආපහු ගෙදර ඇවිත් රෙඩි වෙලා ජිම් එකට යන්න ටයිම් නැහැ. ඉතින් මම දැන් සලූන් එකටයි ජිම් එකටයි ජිම් එකට යන්න දැන් ලෑස්ති වෙනවා. මම දැන් ජිම් එකට යන්න රෙඩි වෙලා සලූන් එකට ගිහලා ඊපස්සේ ජිම් එක. ඉතින් අපි බලමු මොකද. Hi, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මේ මාසෙම මට මාරම බිසි මාසයක්. මොකද සෑහෙන වැඩ ගොඩක් පැක් වෙලා තිබුණ මාසයක්. ඉතින් ඒ හැම vlog එකක්ම ඔයාලට මේ vlog එකෙන් පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ ජිම් එකට යන්න රෙඩි වෙලා මේ දැන් යන්නේ සලූන් එකට. අර මම කිව්වා වැඩේ මට සලූන් එකේ අක්කි එක කතා කරගන්න. ඉතින් මං ගියාම එයා සලූන් එකේ හිටියේ නෑ බඩු වගේක් ගන්න එළියට ගිහිල්ලා තිබ්බා. එයා ආව මට පරක්කු එද මොකද කියලා අහන්න. ඒ ඇවිත් එයත් එක්කම ආයේ ගියා එහා පැත්තේ තිබුණ ෆුඩ් සිටි එකට එයාට බඩු වගේක් ගන්න. ඒ ටික අරගෙන තමයි අපි ආයෙත් සලූන් එකට ආවේ. අනිත් ඉතින් ඊට පස්සේ ඒ වැඩේ මගේ වැඩේ කතා කරගෙන සලූන් එකේ අක්කත් එක්ක ජිම් එකට යන්න මට 3:00ට යන්න තිබුණේ එන්න කියලා තිබ්බේ. ඉතින් ඒ ටයිම් එක සෙට් වෙනකන් සලූන් එකේ ඉඳලා ඊට පස්සේ මම උදේ කාලත් නැති නිසා මම ස්නැක් එකක් අරගෙන එන්න පිටත් වුණා. හැබැයි මට ඒක කන්න ටයිම් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් 3:00 වෙද්දි මට එන්න කිව්වට ජිම් එකට ආවට පස්සේ ජිම් එක ක්ලෝස් තාම. ඉතින් 4:30 වගේ වෙනකම් මං හිටියා. ඔන්න ඉතින් දැන් තමයි කෝච් ආවේ. ඊට පස්සේ මගේ වර්කවුට්ස් කරලා ඉවර වෙලා දැන් මම මේ ගෙදර එන්න තමයි හදන්නේ. ඉතින් එක දවසක චූටි ක්ලිප්ස් ටිකක් තමයි ඔය. මොකද මාරම විදියට පැක් වෙලා තිබ්බ සතියක් මාසයක් මේක. The next day. Hi. ඉතින් ඔන්න මේ ඊළඟ දවස මේ මගේ ෂූට් එකේ ෆ්‍රොක් එක මහන්න රෙදි ගන්න යනවා. කෝවින්නට ගොඩක් අය දන්නවා ඇති. ඉතින් මගේ අයිඩියා එක තියෙන ඒ ෆ්‍රොක් එකට හරියන විදිහට රෙදි ගන්න හොඳම තැන තමයි එතන. ඉතින් මම ගන්නේ ෂොප් එකේ නම් වීඩියෝස් නෑ මම ළඟ. මම ගන්නේ කෝවින්න විෂ් කියන ෂොප් එකෙන්. ඉතින් ඒකෙන් රෙදිත් අරගෙන ගියා ගත්තා ආවා. මොකද අපේ බ්‍රෝටත් හොඳටම පරක් වෙලා තිබ්බේ යාගේ වැඩකට යන්න. ඉතින් උදෙන්ම ගියා රෙදි ටික බැලුවා ගත්තා ආවා. ඉතින් ඊට පස්සේ මට අදත් ජිම් යන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ මම ජිම් එකට ආවා. එතන වර්කවුට්ස් කරලා එන්න පිටත් වුණා. හොඳටම වැස්ස. මහා වැස්සිලායි. උදේ ඒ රෙදි අරගෙන පස්සේ ජිම් එකට ගියපු නිසා මට වෙලාවක් තිබ්බේ නෑ. මං ඊට පස්සේ ඒ රෙදි ටික ෆ්‍රොක් එක මහන ආන්ටිට දෙන්න ආවා. ඉතින් එදා දවස ඒ විදියට තමයි ඉවර වුණේ. The next day. ඉතින් ඔන්න අද උදේම කිරි එකත් මගේ පීලා අද මට උදේම මීටින් එකක් කරන්න තිබුණා. ඒකේ නම් ක්ලිප්ස් නැහැ. ඒකෙන් පස්සේ තමයි මං අද වැඩ ටික ස්ටාර්ට් කරන්නේ. ඉතින් බලමු අද මොකද වෙන්නේ කොහෙද යන්නේ කියලා. ඉතින් ඔන්න මේ පාර යන්න මම සෑහෙන බයයි. මොකද මෙතන මාරම වංගුවක් තියෙනවා. මට කවදාවත් අමතක නොවන වංගුවක්. ඉතින් මේ වංගුව මට සෑහෙන මතක සටහනක්.
වගේ ඒක පාර්ශ්වික ප්‍රථම එකම පූජනීය පරම ආදරණීය වාර්තනාවයි. ඒ තමයි මට ලැබුණු හොඳම ආදරය. ඉතින් අපි යනවා ඒක බලන්න. ඇත්තටම අපි අපිට තියෙන ෆිල්ම් හෝල් තුනේම ඒක නෑ. එකක තියෙනවා එකයි කාලේ. හැබැයි ඒක කීයක් ගන්න. ඒ මාළුත් මට සුට්ටක් හරි ආදරේ නම් එකයි කාලේට ඒක තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි මෙතනින් වඩේ ගන්න නතර කරා. මොකද උදේ කිරියකින් පස්සේ මම මීටින් එක කළා රෙඩි වෙලා ආවට මට උදේ කන්න බැරි වුණා. ඉතින් අපිට යන්නේ ෆිල්ම් එකට ටයිම් එකත් හරිම අඩුවෙන් තිබුණ නිසා අපි යන ගමන් වඩේ කන ගමන් යන් කියලා පස්සේ කමු කියලා තමයි ඩිසයිඩ් කරේ. ඉතින් මෙතනින් වඩෙත් අරගෙන අපි කෙලින්ම යන්නේ ෆිල්ම් එක බලන තැනට. ස්පෙෂල් කියන්න ඕනේ මෙතන වඩේ මාරම රසයි. අර මැදට දාන ලුණු මිරිස් නැතුව ඉල්ලන්න ඒ වඩේ එක මාරම රසයි. මේක තියෙන්නේ බොන පාරේද දිවුලපිටිය ගම්පහ රෝඩ් එකේ වම් පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ගියොත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මාරම රසයි ඒ වඩේ. ඉතින් අපි වඩේත් අරගෙන දැන් කෙලින්ම යන්නේ ෆිල්ම් හෝල් එකට. මොකද අපි ෆිල්ම් එක තියෙන්නේ සවෝයි එකේ. ඉතින් අපි එතනට ආවා. මෙතන විතරයි ෆිල්ම් එක තියෙන්නේ. ඉතින් අපි බලමු මගේ වෙලාව හොඳයි නම් ෆිල්ම් එක තියෙනවද මොකද කියලා. මොකද ටයිම්ස් තිබ්බට ගොඩක් ෆිල්ම්ස් එතෙන්ට ගියාම ඒ වෙලාවට නැහැ කියලා කියනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඇත්තටම මේ ෆිල්ම් එක ඇවිත් ගොඩාක් කල් ෆිල්ම් හෝල්ස් වල ඇත්තටම දැන් නැති තරම් මෙතන විතරයි තිබුණෙත්. මොකද වැඩත් එක්ක ඒ බිසි ෂෙඩියුල් එකත් එක්ක ඇත්තටම ටයිම් එකක් නැහැ. බලන්න ඕන නිසාම තමයි මෙතනත් ටයිම් එක හොයාගෙන ඉතින් ආවේ. ඉතින් ඔන්න මගේ ඒ ආදරේ ඉන්නවා ෆිල්ම් එක තියෙනවා. එකයි කාල ටයිම් එකට තමයි තිබ්බේ. ඉතින් ඒක තියෙනවා මට මාර සතුටුයි. මගේ ආදරේ හුඟ කාලෙකින් තමයි මම බලන්නේ. ඉතින් අපි ටිකට්ස් උත් අරගෙන අපේ බ්‍රෝගයා ටිකට්ස් අරන් එන්න. ටිකට්ස් උත් අරගෙන එතනින් ස්නැක් එකකුත් අරගෙන ඉතින් අපි ෆිල්ම් හෝල් එක ඇතුළට යමු. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. මම ඇත්තටම මේ මොනවාද මේ ෆිල්ම්ස් බලන්න මං ආස නැහැ. ඇත්තටම ඔය රජ කතා වගේ දේවල්. හැබැයි හේමාල් හිටියොත් මම අනිවාර්යයෙන්ම බලනවා. ඒවත් ආසාවෙන් නෙවෙයි. හැබැයි මේක මාරම ආසයි. මේ පොලින් නේද අන්ත මොකද? ටිකට් එක තාත්තේ මට චිත්‍රයක් ඇඳලා දෙන්න. දේවතාවිටත් කියනවා. ඒ අපේ රජතුමාගේ දුව. අපි ඒක බැලුවා. ඉතින් අපි ඒක බලලා දැන් මේ මං යන්නේ මට බඩු වගේක් ගන්න තියෙනවා. ඉතින් මේ vlog එකෙන් පස්සේ එන්නේ මගේ birthday shoot vlog එක. ඉතින් මගේ birthday එක birthday shoot vlog behind the scene හැම දෙයක්ම ඊළඟ vlog එකෙන් එනවා. ඉතින් මේ යන්නේ එතනට බඩු වගේක් ගන්න. ඉතින් මේ අවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතනට යන්න. එතන ඔයාලගේ ඒ කියන්නේ කේක්ස් හදන අයට කේක්ස් බඩු ඒ ටූල්ස් ඒ දේවල් ඒ වගේම බර්ත්ඩේ ඩෙකොරේෂන්ස් ඒ බර්ත්ඩේ දේවල් වලට ඕනේ දේවල් මෙන්න මෙතන තියෙනවා. එතනින් අනිවාර්යයෙන්ම ගොඩක් කට්ටියක් තියෙනවා. ගොඩක් අය දන්නවා ඇති. ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මේ බෝල අපි යද්දි දැක්කා. මං ඉතින් යන මගදී ආසාවෙන් එක දිහා බලන් හිටපු නිසා අපේ බ්‍රෝ මට ඒක අරන් දුන්නා. ඉතින් ඒක ඇත්තටම සෑහෙන ලොකුයි අනිත් බෝල වලට වඩා.
ඒක ෂෝක් මේ අපරාධ ඒත් ඉතින් යමට අරන් දුන්න එපා කියද්දි ඉතින් කොහොම හරි අපි ගෙදර එන්න පිටත් වුණා ඊට පස්සේ උදේ ඉඳන් කාලා හිටියෙත් නෑ තව වැඩ ගොඩක් තියෙනවා ඉතින් ඇවිත් අපේ අම්මා උදේ වල තිබුණු දේවලුත් කාලා ඊට පස්සේ අපිට වැඩක් තිබුණා හරි එහෙමනම් මෙහෙම කරන්න පුළුවන්ද මට සාමාන්‍යයෙන් ෆොටෝස් ටිකක් ඕන මම මේ නම්බර් එකෙන් ඔයාලට WhatsApp message එකක් දැම්මොත් ඔයාලට පුළුවන් නේද ෆොටෝස් ටිකක් දාන්න හරි මම එහෙනම් WhatsApp message එකක් දාන්න හරි ඊට එහෙනම් details ටික ඔක්කොම දාන්න මේ එහෙම වුණොත් මම ඔයාලට කන්ෆර්ම් කරන්නම් එහෙම වුණොත් ඔයාලගේ සාමාන්‍යයෙන් පේමන්ට් එක කොහොමද වෙන්නේ කියන්නේ මේ අපිට බුකින් එකක් දාන්න තිබුණා ඒකත් ඉක්මනට දාලා අපි ඉක්මනට වැටික් කරලා දැන් මේ හදන්නේ රැට එළියට යන්න කන්න ආගේ කියන්නේ හරිනම් මල්ලි කෙනෙක් වෙන්නේ අපේ බ්‍රෝගේ නෑදෑකමත් එක්ක අපේ බ්‍රෝගේ මල්ලි කෙනෙක්. මල්ලි කියන්නේ පුතා. එයා මාමා වෙන්නේ. එයා පුතා. ඉතින් ඒකයි මම කියන්නේ. ඒ අනමග පන්සලක් තිබ්බා. අපි ඉතින් ඒකනොත් නැවතිලා තමයි දැන් මේ යන්නේ. ඉතින් අපි මෙතෙන්ට තමයි ආවේ ඒක මාරම වයිබ් එකක් මාරම රිලැක්ස් වෙලක් අයිනේ සිදුරු උලන් එක්ක රෑ 11ට විතර චූටි සද්ද ඇද්දි ඒක මාරම වයිබ් එකක්. ඉතින් ඔයාලා මේ ප්ලේස් එක දන්නවනම් යන්න. ඒක මාරම රිලැක්ස් මාරම නිදහස්. ඉතින් ඔයාලට මේ vlog එකෙන් පස්සේ මගේ vlogs ගොඩක් එනවා Halloween celebrate මගේ බර්ත්ඩේ එක මගේ බර්ත්ඩේ ෂූට් එක ඒ behind the scene ඉතින් ඔයාලා දැකලා නැති ගොඩක් දුරට දැකලා නැති concept එකක බර්ත්ඩේ ෂූට් එකක් තමයි මම අයිඩියා කරන් ඉන්නේ. ඉතින් ඒ හැමදේම ඉස්සරහ vlogs වලින් බලා ගන්න පුළුවන්. Hi guys කාලේ යන ගමන් ඉන්නේ. කාලේ යන ගමන් ඉන්නේ. driver me driver තනක හෝ ඉතින් මෙන්න මේ වුඩ් සිටි එක ඇල්ල තිබ්බා මේ මහරමට අයිස් එකක් කන්න හිතුණා. ඉතින් අපි එතන අයිස් එකකුත් අරගෙන අපි අයිස් කරනවා. මේකිට පිස්සු. ඊරා මේ අයිස් කන්න. ඇයි? මෙන්න මේ ද්‍රව්‍ය බැරි වෙලා ගියා. දැන් අහපව වෙනවා ඒක අරන් යන්න. ඉතින් එයා ඇවිත් ඉඳලා ගියාට පස්සේ තමයි දැක්කේ හවස ගෙනපු කුඩේ දාලා ගියා කියලා. කුඩේ නැතුව පුතා ගෙදර ගියොත් left. ඉතින් ඒ නිසා ඔයා ආයේ ආවා. ඉතින් මේ vlog එක මෙතනින් end වෙනවා. මේ vlog එකෙන් පස්සේ ලස්සන vlogs ගොඩාක් මම අරන් එනවා. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඊළඟ vlog එක යනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye. Thank you.